අලුත් කලෙක්ෂන් එක බලන්න කැමතිද? ජූලි මාසේ පළවෙනි සතියේ කරපු වැඩ ටික තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ අද. අද බ්‍රහස්පතින්දා. එතකොට මට හදන්න තියෙනවා good market එකේ products. මේ දවස්වල පොඩ්ඩක් ප්‍රොඩක්ෂන් එක පොඩ්ඩක් කේස් වෙලා තියෙනවා. හරියට කරගන්න බැරි වෙලා පොඩි ප්‍රශ්න ටිකක් වෙලා හින්දා මට බිස්නස් එකේ රැඳෙන්න ඉන්න බැරි වුණා. ඉතින් දැන් මං අද මට අදයි හෙටයි තියෙනවා good market එකේ වැඩ ටික කරගන්න. ඒ වගේම මගේ මහාන ටීම් එකේ කට්ටියත් පොඩි වැඩ ටිකක් මට ගේනවා. ඒනවා ටිකක් පරක්කු වෙනවා. මගේ ප්‍රොඩක්ෂන් එක හරියටම ගියේ නෑ. ගිය මාසේ පුරාවටම මට ගොඩක් ફોකස් කරන්න වුණා සීවෝට් එකේ වැඩවලට. ඒකෙන්ද පොඩ්ඩක් නැඩ් එකේ වැඩ පොඩ්ඩක් පල්ලෙහාට බැස්සා. හැබැයි මම ප්‍රොඩක්ෂන් ටික කට්ටියට දාලා තියෙන්නේ මේ ටික කරන්න කියලා. මොකද මගේ වැඩ පරක්කු වෙන කියලා මම දැනගත්තා. මගේ ෂෙඩියුල් කරපු විදියට. ඒකෙන්ද මම වැඩ දාලා තියෙන්නේ. ඒ කොහොම නමුත් කට්ටියට අසනීපා එහෙම ගොඩක් හේතු දෙනවා. ඉතින් එහෙම තමයි බිස්නස් කරනකොට වැඩ පරක්කුයි. ඉතින් ඒක මට ඉෆෙක්ට් වුණා ගිය මාසේ නැඩ් එකේ පර්ෆෝමන්ස් වලට. ඒක නොවෙන්න මම අද කට්ස්රෝගයක් දැම්මා. මම තව ටිකකින් පෙන්නන්නම් ඔයාලට. ඒ ටික මම වැඩ ටික කරන්න යන්නේ. එතකොට මට සෙන්සර් වෙනකොට යම්කිසි ප්‍රමාණයක් තියෙනවා ඩිස්ප්ලේ එක ලස්සනට හදාගන්න. ඉතින් ඔයාලට පිටිපස්සෙන් පේනවා ඇති ප්‍රොඩක්ෂන් එක සීවෝට් එකේ අයිටම්ස් ටිකක් තියෙනවා. මට ඒක ෆිනිෂ් කරන්න තියෙනවා. අද තමයි ආවේ. ඔයාලා සමහරකට දකින්න ඇති මම ඩිසයින් කරනවා කියන්නේ behind scenes ඔයාලා ඉන්ස්ටා එකේ දකින්න ඇති. ඉතින් ප්‍රොඩක්ෂන් ටික රෙඩි. ඒ ටිකක් දාන්න ඕනේ. ෆිනිෂ් කරන්න තියෙනවා මගේ අතින්. එතකොට දැන් අද මේ දවස් දෙක නැඩ් එකේ වැඩ ටික තමයි කරන්නේ. ඒ වගේම මට ලස්සන හැට් එකක් ආවා. මගේ ටීම් එකේ ෆස්ට් ටයිම් මැෂිනිස්ට් මේන් මැෂිනිස්ට් එයා ප්‍රොඩක්ට් එකක් මට දුන්නා. මම ඉන්ස්ටා එකේ දැම්මා ඒක. හරිම ලස්සනයි. මම ගොඩක් කැමතියි ඒකට. මේ වැඩ ටික පටන් ගමු. දැන් මම කට්ස් ටික දැම්මා. කට්ස් ටික කරන්නේ මේකප් පවුච් කරන්න යනවා. ස්ලිම් බෑග්ස් ටිකක් කරන්න යනවා. තව මොකද්ද පවුචස් ටිකක් පර්සස් ටිකක් කරන්න තියෙනවා. ඒවර ක්‍රාෆ්ටි කියන්නේ ඉතුරු වෙච්ච රෙදි වලින් කරන ටික තමයි කරන්න යන්නේ. පැච් වර්ක් ටික රෙඩි කරලා ආවා. ඒ ටික මට ටිකක් පරක්කුණා. ඒ ටිකත් එන්න කොහොම හරි ගිය මාසේ very happening. ඉතින් ඒකයි ටික පරක්කු තුනේ මට මේ පාර කරගන්න වීඩියෝස් එහෙමත් කැප්චර් කරගන්න දේවල් කරගන්න බැරි වුණේ. ඒ වගේම මම ඔයාලට පෙන්නුවක් දන්නේ කයිසන් මම ඉම්ප්ලිමන්ට් කරනවා. ඒ කියන්නේ කයිසන් එක ටික ඉම්ප්ලිමන්ට් වෙගෙන එන්නේ. දැන් ඔෆිෂියලි මමත් ඒක තරලී go through කරලා කොහොමද කරන්නේ එහෙම කියලා ඒකත් කරගෙන යන්න පටන් ගන්න මේ මාසේ ඉඳන් මාස 3ක් මම ට්‍රැක් කරනවා කොහොමද වෙන්නේ එහෙම කියලා. මේ ටික තමයි මගේ ප්‍රොඩක්ෂන් ටික මට දවස් 2 ඇතුළත කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක තමයි ෆ්ලෝ එක. හරිම ලස්සනයි. මොකද මේ ප්‍රොඩක්ෂන් එක කරලා ඉවර වෙච්ච එක. මම දැන් පිටිපස්සේ වෙනුව ෂර්ට් එකේ මේ ඊතුරු ෆැබ්‍රික්ස් ටික මේකත් ඇත්තටම මම ස්ටයිල්ස් 3ක් කරනවා. එකක් නොච් කොලර් එකක් shift dress එකක්, ඒක full dress එකක්. අනිත් එක තමයි ෂර්ට් එක. එතකොට මේකේ මම සාම්පල් කරා තව මහන කෙනෙක්ට දාන්න මට කට් එක කරලා දාන්න වුණා. ඉතින් ඒකෙන්ද මම කට් එකක් දැම්මා මේකේ. මේ ෆැබ්‍රික්ස් ටික මම මේකේ පාවිච්චි කරා මගේ මේ නැඩ් එකේ වැඩවලට ඉන්සයිඩ් ලයිනින් ඒව මේවට. ඉතින් මේව තමයි විස්තර ටික මෙතන. දැන් ඒතර මැෂින් එකත් රෙඩි මගේ වැඩ පටන් ගන්න. දැක්කනේ මගේ ප්‍රොඩක්ෂන් එක ගොඩක්ම ස්ලෝ. දැන් අස් කරලා ප්‍රොඩක්ෂන් එක පටන් ගන්න යන්නේ. good morning. මේ පවර් කට් ඒකෙන්ද වෙලාසරින් යන්න වුණා. මම වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි අප්ඩේට් එකක් දෙන්න තමයි. ඊයේ මම 15 inch wide laptop cover එකක් try කරා. මේක එක්ස්පෙරිමන්ට් එකක්. සයිස් එක කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. කස්ටමර් කෙනෙක් ආවොත් එහෙම මට try එකක් දෙන්න පුළුවන්. මම කැමතියි ඒක. අනිත් ඒවා තාම එහෙමම තමයි ටේබල් එකේ තාම තියෙනවා. බලමු දැන් වෙලාව 10:35 වෙලාව. දවස් ඉවර වෙනකොට මට කොච්චරක් ඉවර කරගන්න පුළුවන්ද කියලා බලමු. අද සිකුරාදා. එහෙනම් අපි දවස් පටන් ගමු. හරි. දැන් වෙලාව හරියටම 7:00යි. මම පෙන්නන්නම් අද දවසේ මට කරන්න පුළුවන් වුණු ප්‍රොඩක්ට්ස් ටික. ඉස්සෙල්ලාම මේ පර්ස් එක so beautiful.
මම ගොඩක් කැමතියි. ඒ ප්‍රොඩක්ට් එක ලස්සනට ආවා. ඒ වගේ මේක මගේ මේකප් පවුචස්. ඔයාලට මගේ වෙබ්සයිට් එකේ තෝරනම් මේක බලන්න පුළුවන්. මේක බෙස්ට් සෙලින් සාමාන්‍යයෙන්. ඒ ප්‍රොඩක්ට්ස් ටික තමයි මම හිතනම කරේ টොප් අප් එකක්. මේකත් මේ තියෙන්නේ අප්සයිකල් මැටීරියල්ස් වලින් කරපු මගේ කලෙක්ෂන් එකකින් ගිහිල්ලා ඉතුරු වෙච්ච ෆැබ්‍රික්ස් වලින් කරපු කලෙක්ෂන් එක. අනිත් එක තමයි මේකත් එහෙමයි ලිනන් කලෙක්ෂන් එකකින් ගිහපු ඉතුරු ෆැබ්‍රික්ස් වලින් කරලා පැච් වර්ක් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය කස්ටමර්ස්ලා ගන්නවා Kindle දාන්න මේක පාවිච්චි කරනවා ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද මේ වගේ නිකන් අර රෙගියුලර් ෂේප් එක නෙවෙයි සාමාන්‍යයෙන් අපිට ඕන එකක් ඕන දෙයක් දාන්න පුළුවන් විදිහට තමයි පවුචස් ටික හැදෙන්නේ. මේක දැක්කනේ ඔයාලා ලැප්ටොප් කවර් එක 15 inches වලට තමයි කරේ සාම්පල් එක. තව එකක් කරා මගේ ටෝට් බෑග් එක. ටෝට් බෑග් එකක් කරන් මං හිටියේ මේකේ විශේෂත්වය තමයි මේකත් අප්සයිකල් මැටීරියල් එකක්. මේකේ විශේෂත්වය තමයි මැටීරියල්ස් දෙකක් ඩබල් සයිඩ් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒකත් සාම්පල් එකක් අනිවාර්යෙන්ම මේ ෆැක්ටරිස් වලින් ගත්ත මැටීරියල් එකක්. මේකේ තියෙන අයාලගේ ශ්‍රින්කේජ් චෙක් කරන්න ගත්ත මැටීරියල් එකක්. ඉතින් මේකත් ඇත්තටම ලස්සනයි මේකත්. බලමු කස්ටමර් ෆීඩ්බැක් එකේ හැටියට තමයි ප්‍රොඩක්ෂන් එක යනවද කොහොමද කියලා බලන්න පුළුවන්. finally මේකත් twin sling bag එකක්. ඇතුලේ තියෙන තව ස්පේස් එකක්. එයාලගේ ෆෝන්ස් කස්ටමර්ගේ ෆෝන් එක ඒ වගේ දාන්න පුළුවන්. තවත් ඒ වගේම ඇතුලේ පොකට්ස් ටිකක් තියෙනවා. ඒව ටික තමයි අද දවසට මම කරේ. টොප් අප් එකක් තමයි කරේ. මම හිතනවා යම් කිසි ප්‍රමාණයක් කරගත්තා කියලා. දැන් නම් ගොඩක් මහන්සි. කට්ස් වලින් මම දැම්ම ස්ලිං බෑග් තව 3ක් කරන්න දාලා තිබ්බා. මම හිතුවා මට වෙලා මත කියලා මම හිතන වැටුවා. තව මේකප් පවුච් තව එකක්. ඒකත් මම නැවැත්තුවා. එතකොට ඒ 3 කරන්න ඉතුරු වෙලා තියෙනවා මට. වෙලාව තියෙන වෙලෙකට මම කරනවා. තව ක්‍රාෆ්ටි ලොකු බර්ස් එකක් ඉතුරු වෙලා තියෙනවා කරන්න. ඒකේ පැච් වර්ක් ටික කරන්නත් ඕනේ. වෙලාව නැහැ. ගොඩක් මහන්සි. මොකද හෙට දවසේ උදේට යන්නත් තියෙනවා. බ්‍රේක් එකක් ගන්නත් ඕනේ. ජූලි මාසෙට පටන් ගත්ත වීක් එක තමයි මේ තියෙන්නේ Nets Essential brand එකේ දවසම වැස්ස. වහිනවා පායනවා. මම බොහොම පරිස්සමෙන් මගේ ප්‍රොඩක්ට්ස් ටික පරිස්සම් කරගෙන ගෙදර ආවා. ඒ එක්ස්පීරියන්ස් එක එදා දවසේ ඔන්නෝම තමයි ගත වුනේ. හයි. ඔයාලා දැක්ක වීඩියෝ එකේ මොකද වුනේ කියලා last Saturday good market එකේදී වැස්සත් එක කොහොමද ටැකල් කරලා ආවා. හිතුව තරම් වර්ස් උනේත් නැහැ ඇත්තටම. මගේ කලෙක්ෂන් එක යම් කිසි ප්‍රමාණයකට ඩිස්ප්ලේ එක ටිකක් හොඳට තිබ්බා හින්දා ෂේප් එකේ ආවා. වැඩි කරගෙන ආවා. ලොකු වව් එකක් වුනේ නැතත් හොප්ෆුල් දවසක් වුණා. එදා හදපු ප්‍රොඩක්ට්ස් වලින් මගේ ඇත්තටම මට සෙල් කරගන්න පුළුවන් වුණේ ටෝට් බෑග් එක. මම කිව්වේ සාම්පල් එක ඒක ගියා. ඉතින් ඒකට ෆීඩ්බැක් උත් හම්බ වුණා. ඒකින් මම තව කීපයක් හදන්න තමයි මේ වීකෙන්ඩ් එකට හදාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද ප්‍රොඩක්ෂන් එකක් දාන්න ඉස්සෙල්ලා මම සාම්පල් ටික සෙට් කරගෙන හරි සාම්පල් එක සෙට් කරගන්න ඕනින් තමයි මගේ අතින්ම ඉස්සෙල්ලාම කරගෙන යන්නේ. ඒකම අනිත් එක අර ලැප්ටොප් කේස් එකේදී try එකක් දුන්නා සයිස් එක හරියද කියලා. සයිස් එක හරියන්නේ නැහැ. ලොකු සයිස් එක දාන්න බෑ. එතකොට මට ආයේ ට්‍රයල් එකක් කරන්න ඕනේ, සාම්පල් එකක් කරන්න ඕනේ. 15 inches wide laptop එකක් දාන්න පුළුවන් simple laptop case එකක් හදන්න. එතකොට අලුත් products වලින් ගියේ මගේ blue color pouch එක ගියා. hat එක තාම මාගාව. ඒකත් try එකක් දුන්නා. ඒක හරි customer හම්බුන්නේ නැහැ ඇත්තටම. මම හිතනවා ඒක හරි customer අතට ගියා. මේක අනිවාර්යයෙන්ම ඇයි කියලා hat එක තියනවා තාම. මට ඩිස්ප්ලේ එක තමයි ඉම්ප්‍රූව් කරගන්න ඕන වෙලා තිබ්බේ. මොකද ප්‍රොඩක්ට්ස් ටික අඩු වුණ හින්දා තිබ්බ අයිටම්ස් වලින් තමයි සෙල් අවුට් උනේ. ගොඩක් ඒවා ගියේ. මේ සතියේ තව අයිටම්ස් එන්න ඕනේ. ඒ වගේම මම තව වැඩ ටිකක් කරගන්න. ඒ කියන්නේ දැන් මට ගිය සතියේ
ඉවර කරගන්න බැරි වුණ ටික මම මේ සතිය ඉවර කරගන්න තමයි හිතන් ඉන්නේ. ඒතර අද තර්ස්ඩේ. ඒතර මම ඊළඟ සැටර්ඩේට හිමිසරේ රෙඩි වෙන ගමන් ලොකු රෂ් එකක් නැහැ. පොඩි වැඩ ටිකක් තියෙනවා මට. ඒත් එක්කම මම මගේ අයිටම්ස් ගාමන්ට් අයිටම්ස් ටික සිම්බෝට් එකේ ප්‍රොඩක්ට්ස් ටිකත් මම ෆිනිෂ් කරලා ඒ ටිකක් ඩිස්ප්ලේ එක දාලා මම හිතනවා ඔයාලට මොන හරි මේකෙන් ගන්න දේවල් තිබ්බ කියලා. මොන හරි ඔයාලට කමෙන්ට් කරන්න තියෙනවා නම් නැත්නම් වැඩිදුර දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් මම දැනට ගිහලා අපි ආයෙ ලබන සතියේ හම්බෙමු. Thank you so much. Bye. මේ තියෙන මේ වීක් එකේ මට ෆිනිෂ් කරන්න තිබ්බ ෂර්ට්ස් ටික බටන්ස් තමයි ෆිනිෂ් කරන්න තිබ්බේ. බටන්ස් ටික ඇටච් කරලා ප්‍රසන්ටබල් විදියට මම හැන්ග් කරලා තියෙන්නේ ෂෝරූම් එකේ ඉස්සරහා. ඒ වගේම මගේ Facebook, Instagram, website හැම එකම අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම up to date. ඒකින්ද තමයි මම මේ vlog එක කරන්නත් හිතුවේ. වෙන වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා.